මේ තමයි ඇලි හතේ අපි දකින හතරවෙනි ඇල්ල. ඇත්ත වශයෙන්ම මේ ඇල්ලේ මේ විදිහට වතුර දකින්න හම්බෙන්නේ මේ දැන් මොහොතකට කලින් ලැබුණු වැස්සත් එක අපි ඇත්ත වශයෙන්ම දෙගිඩියාවකින් ගිහින් මෙතනට පැමිණෙන්නේ නැද්ද කියලා මොකද පාරක් ටිකක් අවදානම් සාධන තත්ත්වෙට තිබ්බේ. කොහොම හරි මේ ඇලියේ හතරවෙනි ඇල්ල මේක තමයි. ඇත්තටම හුඟක් අය සමාලාවට මිස්සන එකක් මේක පොඩක් කැලේ අයින්ට වෙන්න තියෙන්නේ. පායන කාලේ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වගේ වතුර පාරක් දකින්න හම්බ වෙනවා මම හිතන්නේ අද ඉතාම හොඳ ලස්සන වතුර පාරක් මේක ගල්. ඔව් ඔයගොල්ලෝ පේන්නේ ඇති අර පැත්තට වෙන්න. ඉතින් අපි යනවා ඒ පැත්තට. පේනවනේ ඉතාම ජඹුර වතුර වලක් තියෙන්නේ. අද පැත්තෙන් අපිට පේනවා මීදුම එනවා. අන්න අපේ මක පෙන්වන්න දෙන්නත් ඉන්නවා. දවුණු වැස්සකට අහු වුණා. සීතලයි දැන් බඩගිනි අපි බලමු නම්බර් 5 ඇල්ලෙන් ඕගොල්ලන් හම්බ වෙන්න. විශ්වාස කරනවා මීදුම එන හින්දා වැස්ස ඈත් වෙලා ඉඳී කියලා අපෙන්. අද අපේ ඇත්තටම නවාතන ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙ තමයි. මේ මොකද වතාවක් තව ටිකක් අපි වඩ ඇල්ල පෙන්නුවොත් මෙන්න මේ වගේ. අන්න අර උඩින් ඕගොල්ලන් පේන හැටි මේ අදංගට ගහලා වැටෙනවා. එහෙනම් අපි දැන් යනවා බලමු නම්බර් 5ට යන්න පුළුවන් නේද කියලා.